friends, good morning. ඊරෑ එක දෙක විතර වෙනකන් සින්දු කියලා කට්ටිය දැන් තමයි ඉතින් නැගිට්ටේ. නැගිට්ට ගමන් මාරම් view එකක් තියෙන්නේ. මේක නම් ඔය කට්ටිය දකින්න ඕනි view එකක්. හට්ටම feeling එකක් තියෙන්නේ. මේක නම් මේ වගේ තැනක ඉඳගෙන දේපාන්තර නැගිටිනකොට තියෙන feeling එක ඉතින් කියන්න බෑ. ඒක කිව්වට වැඩක් නෑ. ඒක ඇවිල්ලා විඳින්න ඕන දෙයක්. පොඩ්ඩක් ඉන්නකෝ කට්ටිය මේ view එක පෙන්නන්න මම පොඩ්ඩක්. friends ලා කොහොමද view එක? sunrise එකට අහස හැඩ වෙලා තියෙන ලස්සන බලන්නකො කලර්ස් කොහොමද කියලා. ඔය සෙට් එකම නැගිටලා මෙන්න මෙහෙම තමයි අපි ආවේ. මේක තමයි පීක් එක. ඉතින් අපි තනියු සන්රයිස් එක කැප්චර් කරන්න තමයි යන්නේ. මේනේ අපිත් එක්ක හිටිය යාළුවෝ අපිට කොහෙ ගියත් ඉතින් මේ වගේ යාළුවෝ සෙට් වෙනවා. එයා යාගේ පාඩුවේ ලස්සනට ඉන්නවා. අපිත් එක්ක සෙට් තව 3ක් විතර කැම්පින් කරා. ඉතින් මෙතන ගින්ත අපින සීන් එකේම දැම්මා. කොහොමද ඔයාට? පොඩ්ඩක් බලාගෙන ඉන්නකො මේ ලස්සන කොහොමද මේ අහස හැඩ වෙන්නේ කියලා. සන්රයිස් එකට wow, මාරම ලස්සනයි. හරිද මේක ඔකට පෙන්න වගේම අපිත් ඉන්න ඕනි. මේ සන්රයිස් එකේ ලස්සනම මොමන්ට්ස් එක කැප්චර් කරලා ඔකට වීඩියෝ එකට දාන්නම්. එහෙනම් පොඩ්ඩක් නවතිනවා. ආයි හම්බෙමු good friends. අපි පීක් එකට ගිහිල්ලා ආයි හම්බෙමු. guys ඔන්න ඉතින් අපි අපේ උදේ තේපානේ සකස් කරන්න යන්නේ. අපි ෆ්‍රෙෂ් මිල්ක් ගෙනහලා තියෙනවා, Nescafe තියෙනවා. මට නෙමෙයි අයියට ඕනේ වෙනම එකක්. අයියට ඕනේ වෙනම තනියක. අපේ ඉස්සලා කවන්න මට කිරිකෝ. මේ බොනවනේ? නෑ නෑ මම ෆ්‍රෙෂ් මිල්ක් අයියට ඕනේ අයියට තමයි අනිත් එක කවන්නේ මට ඕක අවුලක් නැහැ. ඉතින් අපි Nescafe දාලා සුපිරි ටී එකක් හදන්න යන්නේ. අපේ සෙට් එක ඉන්නවා තේ එක හැදෙනකම්. තරිඳු එයා ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි මේ ලස්සන මේ මම අවස්ථා ටික කැප්චර් කරනවා ඉමින් සීරුවේ. දැන් මේ අවුව වැටිගෙන යනවා වටේටම. ඔන්න පේන වැඩි මෙතනින් ඔය කට්ටිය ඉර එනවා. සුපිරි ඉතින් මේ උදෑසන නම් ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆීලිං එක ඒක කියන්න තේරෙන්නේ නැහැ ෆීලිං එක. අපි ගෙදරදී උදේ නැගිටිනකොට වගේ නෙවෙයි. එන්න ඉතින් මේ කට්ටිය එකතු වෙලා යාළුවෝ එකතු වෙලා කියන්නේ කැම්පින් කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක් ඒකේ තියෙන්නේ. ඒක මේ අනිත් ඒවායින් ඉතින් ගන්න බෑ ඒක. හරි ඉතින් අපි ඊළඟට උදෑසන ආහාරය හදන්න ඕනි.
උදෑසන ආහාරය හදනකොට අපි ආයෙ හම්බෙමු. හරි ඉතින් guys අපිට ඊළඟට තියෙන උදෑසන ආහාරය හදන්න තමයි. අපි නූඩ්ල්ස් තමයි හදන්න හිතන් ඉන්නේ. අපි ඉතින් මේ හදන වෙලාවට ඔය කට්ටිය ආයෙ හම්බෙන්නම්. දැන් පොඩ්ඩක් අපි මේ මෙතන උඩට යන්න ඕනි පොඩ්ඩක්. උඩටත් ගිහිල්ලා එතන තියෙන view එකක් බලලා තමයි යන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපිට ගෙදර යන්න තමයි අනිත් පැත්තට මේ අනිත් පැත්තට. ඉතින් ගෙවල් බලා යන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. මේක ඉවර කරන්න තමයි තියෙන්නේ. guys ඉතින් අපි ආයෙ පීක් එක උඩට ගිහිල්ලා හම්බෙමු. escape එක ටී එකක් බොනවා කියන්නේ ඉතින් අපි ටී එක බීලා ඉවරලා අපි නයියන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න. අපි හම්බ මේකට ගියා. හරි ඉතින් ඔන්න අපේ උදෑසන ආහාරය හැදෙන ගමන් තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අතුම වතුර ප්‍රමාණයදී. ඔව්. අවම පහසුවෙන් යටේ තමයි අපි මේ ආහාරය හදන්නේ. ලීක්ස් කපනවා. අපි නූඩ්ල්ස් තමයි හදන්නේ. නූඩ්ල්ස් අපි ගෙනහල්ලා තියෙන්නේ. මේ බතුත් තියෙනවා වත් එකක් රත් කරලා ගන්න පුළුවන් අපි රැයට හදපු එක. උප්පඩන්නේ මේ පාරක් ගෙනාලා තියෙන්නේ. වෙලාවට පිගන්ටියක් වැඩිපුර ගෙනාවා. ගන්නත් එක්ක වණ මොකටද මෙච්චර පිගන් කියන්නේ. බාරවල. නෑ පාරු කන්නලා දෙමු. කනපත් කියන්නේ. කෑම ගැන අයියා ඒක ඒ බල්ල උත්තර කරන්නේ නෑනේ. දෙන්න බාගෙන මේ ටයිම් එක. බායික මේ ටයිම් එක. මොකටද කියන්නේ? ඉතල දැන් ඉතරගෙන යනවා කුණු කුණු හරි ගියේ නෑ. අපිට හරියට අද සෙට් එකේ අද දේවා. අද රුඩන් නගින එක තමයි ප්ලෑන් එක ඉතින් කොහොමද? මම තරියාගත්ත උඩ ඉවර වට්ටි කරන් යනවා. අපි ඉවෙන් නගින පාඩු. තරියාගේ පාරක් පල්ලහැට යනවා. ඒක ප්‍රශ්නේ. දැන් මු අවශ්‍ය වැඩේ කර දැන් ගියේ බල ඕන්නම් ඵලයක්. කැරට් ටික කැපෙන ඕන්න ලස්සනට ඉතින්. කාන්ට කපනවා. විතරිලු. මේ වගේ ප්ලේස් එක කුක් කරනවා කියන්නේ කුක් කරනවා කියන්නේ වෙනම එකක් ආය අර මේක පියන පියන දෙන්න පුතේ පියන දෙන්න මේකට දාලා මේ වෙලාවේ කියන්නකො ඉතින් කට්ටිය අදහස් ටික ප්‍රකාශ කරන්න මේ ට්‍රිප් එක ගැන. කියන්න මෙහෙමයි දැන් මේ අහසින් අපිට නූඩ්ල්ස් දෙනවා. යා දෙවියෝ දෙන්නේ. අහසින් දෙන්නේ නූඩ්ල්ස් අපිට ඒව හදන්න යන චිලි පේස්ට් එකකුත් දුන්නා. ඒක අරුණා නම් දෙයියන්ගේ මිටයි. අම්මට උඩු ලොකු එකක් කළා. ඒ තියෙන්නේ ඕවා මේ දෙයියෝ විහියක් දෙන්න යනවා එපා. කැරට් දෙනවා කැරට් ටික ගාලා බෑකෝ
විතර දාන්න. දැන් දෙයියෝ දුන්න මගේ අතට. අයියකට ගිහින් විතර දාන්න. කැලේටකින් දාන්න. පැය භාගයක් ඉතින් නම් වතුරක රත් කරනවා. උලංග නිසා හොටල් වතුරේ රත් කරගන්න හරි අමාරුයි. අපේ පාරන අර රත් වෙන භාජනෙත් නෑ. ඉන්දර එනව නේද? ඉන්දර එනවා. දැන් දෙයියෝ මට දුන්නවා මට දරා ගන්න බැරි වෙනවා දෙන්නේ. මගේ අත් පෙරිලා හරි. ඉඩවත් දෙන්න. ඉඩවත් දෙන්න. ආයි දෙයියෝ ගාන ඉතින් පොඩ්ඩකින් තව පොඩ්ඩකින් මේක දෙයියන්නේ. දෙයියෝ මේක තාපු දෙන්න ගියා. අයියෝ දෙයියෝ දුන්න එක තියා ගන්න පෙන්නේ නැහැ නේ උඹලට. ඉතින් දුන්නේ දෙයියෝ. අර ඒක දිනවා. මේ අනිත් ගෑස් සිලින්ඩර් එකෝ අයි වලයි. ඔව් දෙයියෝ ගෑස් සිලින්ඩර් එක. දෙයියෝ ඒක ඉවරනකම් හදලා හදාගන්න පුළුවන්. දෙයියෝ ගෑස් සිලින්ඩර් දෙයියෝ. අර ගෑස් සිලින්ඩර් ගේනකම් ලක්කි කියන්න මේ කියන්නේ මේ ඔඩියන්ස් එකට පොඩ්ඩක් මේ වගේ ගමනක මේ කියන්නේ මේ වගේ නිස්කලංක පරිසරයක මේ වගේ කැම්පින් එක තියෙන මේ يعني මේ වයිබ් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. කියන ඇත්තටම සුපිරිය. ඊයේ රෑ වෙනකන් සින්දු කිව්වා. දුක හිතන දේවල් කිහිපයකුත් තියෙනවා. මේ අර මුල්ලට ගියාම අයියව වෙන්නේ. එහෙම කරන්න එපා. ඉතින් නේ ලස්සන තැන් විනාශ කරන්න එපා. බෝතල් පුරවලා ගෙන බෝතල් හිස්සේ බෝතලේ ගෙනියන්න බැරි කමක් නැහැ. පුරවපු බෝතලේ උඩට ගේනවා නම් ඒ බෝතලේ පල්ලෙහාට ගෙනියන්න බැරි කමක් නැහැ නේ. ඉතින් ඒ වගේ විනාශ කරන්න එපා. හැමෝම ඉතින් ඇවිල්ලා බලන්න හොඳ අත්දැකීමක්. ලස්සනයි බලන්න දේවල් තියෙනවා සීතලයි. සීතලයි ටෙන්ට් එකේ ඉන්නකොට මේ වගේ කට්ටිය ළඟට ගන්න එපා. කරදරකාරී ක්‍රියාවන් සිදු වෙනවා. මෙහෙට දඟලනවා මෙහෙට දඟලනවා. අපි يعني ගෙදර උදේ නැගිටිනකොට වගේ නෙවෙයි. يعني මේ වගේ තැන ගිහලා උදේ මේ විවේකත් එක්ක මේ අනේ ඉන්නකොට ඒක ඒ කතන්දරේ පොඩි සීන් එකක් තියෙනවා. මෙයාලා ඔක්කොම ගිහින් විව් බැලුවා මම නිදාගෙන. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැහැ කියන්නේ. ඒක අපි උදාහරණයක් හවුදා ඔව්. ඒක කොහොමද කියලා අපි උදේ නැගිටිනකොට ඒ දැනන මේක කියන්නේ. හැමදාම දකින්න වගේ නෙමෙයි ඉතින් එරින්ම සීතලේ හුලඟත් එක්ක හොඳ හුලඟක් එක්ක ඔය විව් එක එළිය දකින්නකොට තියෙන විව් එක මේ නේද ඉතින් මේ පේන විව් එක බලන්න ඉතින් මේ විව් එක ඉස්සරහට අපි උදේට හැරෙන්නේ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න නේද එහෙම වෙනකොට කොහොමද කියලා කියන්නේ ඉර පායගෙන එනකොට ඒ තියෙන අහසේ මේ ලස්සන ඒ වර්ණ රටා එක්ක ඇත්තටම මාරම මේකක් ඈ. තරින්දෝ ඉතින් කියන්න ඔයා නැගිටිනකොට මෙයා තමයි මං කියන උඩේම නැගිට්ටේ ඔයා නැගිටිනකොට කොහොමද මේ ෆීලිං එක. එතන පොඩ්ඩක් කියන්න ඕන. මේ වගේ කෙනෙක් ගත්තත් කවන්නේ නැහැ. මේ වගේ කෙනෙක් ළඟට ගන්න බෑ. අද පට ගාලා කැමරා දිනවා ට්‍රයිපෝඩ් දිනවා මේ නිදා ගන්න බෑ ඇත්තටම. මොනුස්සෙක් ටෙන්ට් එකක් ඇතුළට යන්නේ නිදියන්න. එතන පහම හරින් ඉඳන් දඩ බඩ ගන්නවා අර වදිනවා චරස් බරස් ගන්නවා. පහමාට්ට මගේ ලාම්ම එක තියාගත්තා. අන්තිමට එළියට ගිහිල්ලා කියනවා බෑග් එක වෙන ටෙන්ට් එකට දාගමු නැත්තම් උඩ නිදා ගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ඇහැරවල එහෙම කියන්න ඕනේ නැහැ නේ. අර මුලින් ඒක කරන්න තිබ්බනේ. ඒ නිසා මේ ටෙන්ට් එකේදී හොඳ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. ඔන්න 11:00 වෙනකොට මම නිදාගත්තා. අනිත් මේ වගේ කට්ටිය නම් කොහොමදත් ගන්න එපා ටෙන්ට් එකට. සද්ද බද්ද නදීරට සෑහෙන හිරිහැර වුණා. අපිට තේරුණා. නදීර කැමැත්තෙන් හිටියේ. කැමැත්තෙන් හිටියා. අපි කැමැත්තෙන් කරදර කරන්නේ නැහැ කොල්ලෝ අපි කාටවත්. හරි දැන් ආවනම් අපි කැමැත්තෙන්. තරින්දෝ වාගේ අදහස් කියන්න. අපි කොහොමද වාගේ මොකටද ෆීලිං එකේ දැන් උදේ නැගිටලා උදේ පොඩ්ඩක් නැගිටින්න ඕනේ නිසා පොඩ්ඩක් කලින් නිදාගත්තා 11 මාට විතර මම නිදාගත්තා. ඉඳගෙන 5 මාට්ටේ ලාම් එක තියාගත්තා. 5 මාට්ටක් කලින් ඇහැරුණා හැබැයි කොහොම හරි. කට්ටිය නැගිටලා හිටියේ මං හිතනවා අනිත් ටෙන්ට් වල නම් අපේ උන් ටික නිදි මං හිතන්නේ. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට බාර වීව් එකක් තිබ්බ බාර ලස්සනයි. ඊට පායලා තිබ්බේ නැහැ හැබැයි අර පායන්න කලින් තියෙන කලර්ස් ටික තිබ්බ මාරම ගති. ඉතින් කැම්මයක් අරගෙන පොඩ්ඩක් රෙඩි කරගෙන ෂොට් ටිකක් ගත්තා. අපි බලමු මේ ටික ඉස්සරහට දාන්න. අනිවාර්යෙන් එන්න ඉතින් මෙතනට. හැබැයි ඉතින් ඇවිල්ලා තිබ්බා වගේම තියලා යන්න දැනටත් දාලා තියෙනවා. ඒක බියර් කෑම shopping bag ඔක්කොම දාලා තියෙනවා. ඒක දාන්න එපා මොනවා. විනාශ කරන්නේ නැතුව ඇවිල්ලා ඒ සුන්දරත්වයේ ඉඳලා යන්න කියලා ඉතින් ඔක්කොගෙම ඉල්ලනවා. අනිවාර්යෙන් අනිත් එක උඩට ආපු ගමන් යාළුවෙක් එනවා. යාළුවට ගහලා එලවන්න එපා. යාව තියාගන්න හරි අහිංසකයි. අපන්නේ කරන්නේ නැහැ. ඉන්න වෙන්නන්න මේ අහිංසක යාළුවෙක්. ළඟින්ම ඉන්නවා. ඉවරන ගමන් ළඟට ඉන්න. පොඩ්ඩක් මොකක්ද හදන්නේ මම කැම ටික දෙන්න යටින් යාට. හරි එහෙනම් අපි මේ උදේ කැම එක මේ හදන්න තාම වතුරුන් වෙනවා. අපි මේ වතුරු උනාට පස්සේ ආයෙ දෙට්ටෙම හදන්න හැටි බලන්න. මේ පැත්තේ වඩියක්.
ඔන්න නූල්ස් ටික දැම්මේ නැහනේ. රෙඩි වෙන ගමන් තියෙන්නේ. නෑ කොල්ල අරන් අර නදීර අර පැත්තේ ඇති. මේ ටෙන්ට් එක ඇතුලේ ඇති. මොකද දුවි පෙරෝගෙන යන්නේ. සුපිරි චාන්ස් තමයි. අක්කේ මෙන්න මේ දාගෙන මේක දාන්න. දිනවා මෙලෝ ඉස්සර එක නම් ඇත්තටම නහයි ඈ. මන්දම්ම නෑ. ඔව්. මේ මගේ අර පොප්පේ අරන් වතු දෙමු. ඒ වන්න දුක ඒ කේ වරනවා. ඉතින් ඇසෙත් කියලා දෙන්න මම කිව්වා. නන්ද ඒක අහන්න තියෙනද ඒක? අහන්න තියෙනද? කවුද අපි නේද? ඒක නම් අර මග වහිනකොට අපි ලොකු වෙනක් කරගත්තා. ඒක නම් පට්ට පින්නේ. දාන්සලුත් දුන්න. නදී රජේ කොයි ඩඩි දෙන්න කරන්න බෑ මට. මම ගන්නද? කඩන ගාපන් කියලා දාලා. ප්‍රීම කියන්නේ ඉතින් මේක ප්‍රීම තමයි. අර මේවා එක ස්ටෙලා එක. ටික සෙට් නෑ ගොල්ලෝ. නෑ නෑ මේ කියන කාපාඩ පැක් එක. අර නෝමල් එක. බලන්න දෙන්න. මම දාන්න. අද වුණා මේ තෙල්ලේ දාපු ගාන මදි වුණානේ. මේක පැත්තයි මේක රත් වෙන්නේ මේක නේද? දාන්න. ලුණු ටික දාන්න ඉතලා නේ. කැරට් එහෙම දැම්ම ලුණු ටික අල්ලනවනේ බං. ලොකෝ ලුණු සජිත දැම්ම. ඔන්න එපා. ලුණු දැම්ම. නෑ දාමු. අල්ලන්නේ පිඟන් ටික කොහමද තියෙන්නේ පිඟන් වලට අපි බෙදා ගන්න ඕනේ කොහොමද? නේද? ජූසි වැඩිද බලපන්. ප්‍රීසි වෙනවෙන්න. අර නැත්නම් අපි ආයේ මේක විසික් කරලා වෙන ටිකක් හදනවා ගෙනහල්ල ඈ. එම උලන්නේ. හෙලෝ ගන්න ඌ බය වුණා විසික් කරයි කියලා. තියෙන එක තිබ්බත් කියන්නේ. දැන් කියන්නේ. කැරට් එකකුත් උඹලා ඉතුරු කරා නේ. උන්ට නම් ඒක ටික දාන්න තිබ්බයි. හරි ඔන්න guys ඉතින් අපේ උදේ කෑම රෙඩි වෙලා තියෙන්නේ. සුපිරි නූඩල්ස් එකක් හදලා තියෙන්නේ. එහෙමද වෙන්නේ නේද? ඔතනින් මම බලන්න අපේ කෑමක් කොහොමද කියලා. එහෙනම් අපි යනවා කන්න. වාඩි වෙලා. යනකොට මේ පැත්තට මේ ටික වැඩි කරන්න දෙන්න. මොකද කරන්නේ? අපි එහෙනම් බෙදා ගන්නවා. කන්න හදන්නේ. අරගේ ඇද්ද තව දාන්නවද? පස්සේ ගන්න. සෙකන්ඩ් දෙවෙනි නම ගහන්නත් එපා.
අඩේ ඒ වැටෙයිද නෑ ගන්න ඔන්න අපි එහෙනම් කනවා. එහෙනම් අපි අපේ කැම්පින් එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් අපි මේ කොයිනා මවුන්ටන් වලට සමු දීලා යන්න හදන්නේ. ඉතින් මේ ලස්සන පාරාදීසයට අපි ඉතින් ළඟදිම තව මේ වගේම සුපිරි ගමනකින් සෙට් වෙමු. අපි සෙට් එක ළඟදිම යන්නේ අපි කියන්නේ දවස් අපේ ප්‍රේක්ෂකයන් කියන්නේ පොඩ්ඩක් කොයි වගේ කාලෙද? හරි. එහෙනම් අපි තවම සුපිරියක් තව මේක ළඟදිම සමහර මාස තුනකට මෙහා වෙන්නත් පුළුවන්. මේ ළඟදිම ආයෙ සෙට් වෙමු. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝස් මේ වගේ ගමන් මේ වගේ ලස්සන පාරාදීසයන් වල විස්තර දැනගන්න. ඉතින් ගමන් එක්ස් එක එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඉතින් අපි එහෙනම් යනවා. කට්ටිය එහෙනම් ඉතින් කරමු. හරි. අපි එහෙනම් ගියා.